ඉෂ්ට මනුස්සයෙක් විසුවේ. ඔහුගේ පොළේ සැම දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ජීවත් වූවෝය. නොආට දවසක සිටි අතර ඕනා ෂෙම් හම් සහ යාපේත්ය. පොළොවේ ඉසු මනුෂ්‍යයන් අදර්ශිෂ්ට බව දුන්නු දෙවියන් වහන්සේ. ඒ ඕකේපත්තු දෙවියන් වහන්සේ නොආට කියනසේ දෙවියන් වහන්සේගේ අවස්ථාව පටන් නවසැදීමේ කටයුතු ආරම්භ කළේ. ඔහු සැම විටම දෙවියන් වහන්සේගේ හඬට අහුම්කම් දෙමින් ඔහුගේ පුත්‍රයන් සමග වනයට ගොස් දෙවියන් වහන්සේ අරකල පරිදි එම නීවර්ගය සොයා ඒවා කීරි ගසා උන්වහන්සේගේ ප්‍රඥාව ඇතිව තමනර සාධන වැඩි යුතුය. ඔහුගේ පවුලේ අයද ඔහුට නොමද සහාය ප්‍රඥාව දුන්නේය. එසේ නොවා දෙවියන් වහන්සේගේ ආකාරයටම මහල් තුනකින් සමන්විත වූ ඒ වටා කවුරු සහිත වූ විශාල දොරකින් සමන්විත වූ විශාල නැවක් සාදානම් කරන ලදේ. නොවා සෑයට විශාල නැවතුණු දෙවියන් වහන්සේ ඔහුට ප්‍රසන්න වූසේක. පසුව දෙවියන් වහන්සේ නොවාට කියනසේ බලමු ආසයට ජීවන සියලු විනාශම කරන මිනිස් ඔබ පොළොවේ පිළිචාරය යනවා නවවන්නේ. පොළොවේ ඉති සියල්ල නැසන්නේ. දුරුත් නුඹද නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවද ඊට පෙරවනවද නැවත ඇතුළු වනවා. එලෙසම නුඹ වන ඇති පක්ෂීන්ද සිව්පාවන්ටද උරගයන්ද ඥාන පිළිවිද නකොමි. නැවත කියනවා බාන. එමෙන්ද සියලු ආහාරයන් නුඹ වෙත ලැබි තරම් රැස් කරගනිමු. ඒවා නුඹලාටද සතුටද භෝජන පිණිස වන්නේය. නොවා නැවත දෙවියන් වහන්සේ අනකල පරිදි සියල්ල ඒ අයුරින් විශ්ිෂ්ට කළේ. මේ සියලු දේ සිදුවන විට නොවාට වයස අවුරුදු 600කි. නොවාන් ඔහුගේ පවුලේ සියලු දෙනා සියලු ආකාරයෙන් සතුන් සමග නැවට ඇතුළු වූහ. එලෙසම ඔවුන් නැවට ඇතුළු වූ පසු දෙවියන් වහන්සේ නැවෙහි දොර අඹු දැරුසේක. ඊට දින 4කට පසු මහා වර්ෂාව ආරම්භ විය. ඒ දහවල් 40ක් සහ රාත්‍රී 40ක්. පොළොව මත මොනවත්වා පතිත විය. පොළොවේ ජල මට්ටම කෙමෙන් නැතිවන්නට වූ අතර නැව පොළොවෙන් ඈතට යන්නට විය. එලෙසම පොළොව මත පිළ සියල්ල විනාශ විය. නොවා සහ ඔහුගේ පවුලේ අය පමණ දෙවියන් වහන්සේගේ කරුණාව මත ආරක්ෂා විය. නැවෙන් පිට සිදුවන කිසිදු දෙයක් නොවාට හා ඔහුගේ පවුලේ අයට සතුටක් නොදැනිනි.
ඒ මන්ද දෙවියන් වහන්සේගේ ප්‍රීතිය දිනෙන් දින වැඩි වන්නට විය. ඔවුන් දිනපතා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමි. ස්තුති දෙමි. සතුටින් කාමී සතුට බලාගනි. නැවතුන විසුවය. වර්ෂාව නැවතුණි. ජලය කෙමෙන් කෙමෙන් නොබඩවා බැස නැනලයි. දින 150කට පසු ජලය ආවිය. කෙමෙන් කෙමෙන් කාවී ගිය නැව සත්වල මාස දසවන දින එනම් ජලය ගැලීමෙන් පසු 190 වන දින අරරත් මඟුලට නැවතුණි. දසවන මාසය දක්වා ගුණවත්ව ජලය බැස යන ලද. දසවන මාස පළමු වන දින විට මඟුලු කෙනෙක්ට විය. ජලය බැස ගොස් 40 දිනකට පසු ගෝවා නැවේ කවුරු කළේය. ගුණවත් පළමුව කපුටෙකු නැවෙක් පිටතට යවන ලද. ජලයේ සිටිනතුරු ඔබ ගියේය. නොවා දින කිහිපයකට පසු නැවත භූමිය මත ජලය ඇද්දැයි සොයා බැලීමට පරපිරිපු යවිය. ඒ ජල සම්පූර්ණයෙන් රැස් නොතිබූ බැවින් ඌ නැවත හැරී ආවේය. නොවා නැවත 7 දිනකට පසු නැවතත් කලබියක් පිටතට යැවිය. සවස් කාලයේ වන විට ඌ ඔලිව් වත්තා සම්පූර්ණ දෙකි සහිතව නැවත හැරී ආයේය. මෙසේ පොළොවේ ජලය බැස ගිය බව නොවා දැනගත්තේය. නොවා තවත් දින 4කට පසු පරිවීක යැවිය. නැවත හැරී ආවේ. එනම් පොළොවේ සම්පූර්ණ ජලය සිඳී ගොස් ඇති බව නොවාට වැටහිණි. ඔහුගේ වයස අවුරුදු ගණනින් 601ක් වන අවුරුද්දේ පළමු මාස පළමු වන දිනය ජලය පොළොව මත පිටින් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබුණි. නොවා නැවෙහි වැස්ම නැවතත් හැර බලා කියමි. සේනාම් යාපෙත් ඇවිත් බලන්න. අපිට ආයෙත් ලස්සන වියලි පොළවේ ඇවිදින්න පුළුවන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Mr. Noah
පිටතට ගෙන යන්න. නුඹලා සමග සියලු සතුන් කැටව යන්න. එසේ ස්වාමීනි මම පාන කළ පරිදි නෝවා දෙවියන් වහන්සේ කී ලෙසම සියලු දෙනා ගැටුව නැවි පිටතට පැමිණියේය. පවුලේ අය දෙවියන් වහන්සේට පූජාසනයක් තනා දවන පූජාව ඔප්පු කළේය. එවිට දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කොට කියනසේ නුඹලා අතිශය ගෝවි වර්ධනය වේලා. නුඹලා සමග නුඹලාට පසු එක වර්ෂ සමග පණ සියලු සත්වයන් සමග යේසුව පිටුවන්නේ. මම නැවතත් කිසිදා වූ පොළොව ජලයෙන් විනාශ නොකරන්නේ. මුළු පොළොව විනාශ කරන පිණිස ජලයම තවත් නොවන්නේය. මා නුඹලාට පොළොවේ ලකුණක් ලෙස වේදෙන්න වරායකුලේ ගමනි. ඒක මහා පොළොවේ අතරේ ඉස්මේ ලකුණක් වන්නේය. නෝවා දෙවියන්